ලංකාවේ පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි නෙත්මි රොෂේල් රොජර්ස් කියන්නේ. සමාජ මාධ්‍ය පුරා නිතරම රසිකයන්ගේ අවධානය දිනාගන්නා නෙත්මි පහුගිය දවසක ඇයගේ ජීවිතයට ගොඩක් සමීප, හදවතට ගොඩක් ළඟ කෙනෙක් වෙනුවෙන් හරිම අපූරු ආදරණීය සටහනක් තබලා තිබුණා. නෙත්මි ඇයගේ නිල සමාජ මාධ්‍ය ගිණුම්වලට ලස්සන පින්තූරයක් එකතු කරමින් ලියලා තිබුණේ මගේ ජීවිතේ හොඳම හමුවීම, හොඳම මතකය, මගේ ආදරය කියලා. ඇය මේ ආදරණීය වචන පෙළ වෙන් කරලා තිබුණේ වෙන කවුරුත් ගැන නෙවෙයි. ඇය පන වගේ ආදරය කරන, ඇයගේ ළඟින්ම ඉන්න පුංචි සුරතල් සුනක පැටියා වෙනුවෙනි. ඒ කියන්නේ ඇයගේ ලිලු බබාගේ උපන්දිනය වෙනුවෙනුයි නෙත්මි හැපි බර්ත්ඩේ ලිලු බබා කියලා මේ විදියට හරිම හැඟීම්බර සුබ පැතුම එකතු කරලා තිබුණේ. අපි කවුරුත් දන්නවා නෙත්මි කියන්නේ සතුන්ට ගොඩක් ආදරය කරන කරුණාවන්ත හදවතක් තියෙන කෙනෙක්. විශේෂයෙන්ම තමන්ගේ නිවසේ ඉන්න මේ පුංචි සුරතලා තමන්ගේම දරුවෙක් වගේ අවුලේම කෙනෙක් වගේ ලකින් තියාගෙන බලාගන්න ඇය නිතරම උත්සාහ කරනවා. කලා කටයුතු සහ රුගත කිරීම එක්ක කොච්චර කාර්යබහුල වුණා. ලිලි බබා එක්ක සෙල්ලම් කරන්න, ඇය වෙනුවෙන් කාලය වෙන් කරන්න නෙත්මි කවදාවත් අමතක කරන්නේ නැහැ. නෙත්මි සහ ලිලි බබා අතර තියෙන මේ අපූර්ව ආදරණීය බැඳීම දකින රසිකයන් පවා මේ පෝස්ට් එකට ගොඩක් ලස්සන ප්‍රතිචාර එකතු කරලා තිබුණා. ඇත්තටම සතුන් සහ මිනිසුන් අතර තියෙන මේ වගේ අහිංසක වචනවලට පෙරලන්න බැරි බැඳීම් හරිම සුන්දරයි. නෙත්මිගේ ආදරණීය ලිලි බබාට අපි නාලිකාවෙන් සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. මේ වගේ ලංකාවේ ජනප්‍රිය තරුවල අලුත් සහ උණුසුම්ම තොරතුරු ඉක්මනින්ම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ස්තුතියි.